පුංචි හැනාට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව අපි අද කතා කරමු. Yes, I can hear you. What's going on? Okay, my name is Lindsay. I babysit kids. Yeah. We just dropped her off, and all of a sudden she just passed out. Passed out. The little girl was just screaming. She felt pretty bad yesterday, and she was fine. And all of a sudden we dropped her off this morning, and she walked in and she kind of passed out. She went limp. Okay. I don't know. Are you with her now? Yes, and told her dad. I called her. Yes, hurry, you can dad. There's something wrong. Okay. Is she awake right now? Yes. No, stay on the line with me. I have to ask you a few questions while my partner gets the medic dispatched. Okay, is she breathing? Yes, in and out. Okay. Yes, in and out. I don't know what's wrong. Okay, is her breathing completely normal? Oh, yes, almost gone. 2018 මාර්තු 8 වන දින උදෑසන 7:02ට බට්ලර් ප්‍රාන්ත පොලිසියට 911 නැමතුමක් එනවා. කතා කරන්නේ ලින්සේ පාටන් නැමැති 36 හැවිරිදි කාන්තාවක්. ඇය හඬා වැටමින් පවසන්නේ තමා බලා ගන්නා 3 හැවිරිදි හැනා නැමැති දැරියට අසනීප වී ඇති බවත්, ඇය අමාරුවෙන් හුස්ම ගන්නා බවත්, ඇයට ඉක්මනින් උපකාර කරන ලෙසත්ය. ඒ අනුව ක්‍රියාත්මක වූ 911 හදිසි ඇමතුම් මේකකය ඒ අවට සිටි ගිනි නිවීම් මේකකයේ නිලධාරියෙක් වන ඒවන් රීඩ් එම නිවසට යවනවා. එම නිලධාරියා එහි යන විට පුංචි හැනා සෝපාවක වැතිරී සිටිනවා. ඇගේ හුස්ම ගැනීම නොගැඹුරුයි සහ සාමාන්‍යයි. ඇගේ ඇස් චලනය වෙමින් පැවතුන නමුත් අරමුණක් ඇතිව නොවේ. සිරුර පුරා තැලීම් දක්නට ලැබුණා. මුහුණේ, පපුවේ සහ ඇගේ නිකට යටින් තැලීම් දක්නට ලැබුණා. ඒවන් රීඩ් දරුවා සිටින්නේ බරපතල තත්ත්වයක බව දැන ඇයව ෆෝර්ට් හැමිල්ටන් රෝහලට යවනවා. හැනා ජේඩ් වේස් උපත ලබන්නේ 2015 ජනවාරි 11 වන දිනයි. නමුත් ඇගේ පළමු හැඬීම ප්‍රීතිමත් එකක් නොවිය. එය වේදනාවෙන් නැඬීමක් විය. ඇගේ මව වන ඇන්ඩ්‍රියන් ලාම් හෙරොයින් වලට ඇබ්බැහි වූවෙකු වූ අතර කුඩා හැනා උපතින්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටියාය. දැනටමත් ඇගෙන් මත්ද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ විය. අලුත උපන් බිලිඳා දින 92ක් රෝහලේ ගත කළාය. ඇය එම කාලය ගත කළේ සෑම හුස්මක් සඳහාම සටන් කරමිනි. වෛද්‍යවරු ඇගේ කුඩා සිරුරෙන් මත්ද්‍රව්‍ය ඉවත් කිරීමේදී ඇය වෙවුලන ආකාරය බලා සිටියාය. ඇයව මෙතොඩින් වලින් සෙමින් ඉවත් කළාය. නමුත් හැනා සැබෑ සටන්කාමියෙක්. බොහෝ දෙනෙකුට ජීවත් විය නොහැකි තැන ඇය දිවි ගලවා ගන්න සමත් වූවාය. හැනා අවසානයේ මාස 3ේදී රෝහලෙන් පිටව යන විට ඇගේ මව ඇන්ඩ්‍රියන් ඇබ්බැහිවීම් සහ නීතිමය ගැටලුවලට හසු වූ අතර එම නිසා අලුත උපන් බිලිඳෙකු රැකබලා ගැනීම කළ නොහැකි විය. නමුත් කුඩා දැරිය තනිවම සිටියේ නැත. ඇගේ පියා වන ජේසන් වේස් තම දරුවා වෙනුවෙන් සියල්ල දීමට සූදානම්ව සිටියාය. ජේසන්ට දැනටමත් පෙර සබඳතාවලින් වැඩිමහල් දියණියන් දෙදෙනෙකු වන රේචල් සහ කෙට්ලින් සිටියාය. දැන් හැනා ඔහුගේ ජීවිතයේ 3 වන වස්තුවයි. හැනාට යාන්තම් මාස 4 වන විට ජීවිතය බියකරු සිහිනයක් බවට පත්විය. ජේසන්ට රැකියාව සහ නිවස අහිමි වූ අතර ඔහුට ඔහුගේ මෝටර් රථය නිදා ගැනීමට සිදු වුණා. හැනා ඔහුගේ සහෝදරයා වන ජෙරම්ගේ නිවසේ නැවතී සිටියා. අවුරුදු 2කට ආසන්න කාලයක් ඔවුන් මේ ආකාරයට ජීවත් වූ අතර තැනින් තැනට යමින් ජීවත් වීමට උත්සාහ කළා. අවසානයේ 2017 දී වාසනාව වුන් වෙත ළඟා වුණා. ජේසන්ට ස්ථීර රැකියාවක් හමු වුණා. ඔහි හැමිල්ටන්හි ෂෑන්ක් පාරේ නිවසක් කුලියට ගැනීමට හැකි වුණා. ජීවිතයේ පළමු වතාවට හැනාට සැබෑ නිවසක් ලැබුණා. ඇයට වයස අවුරුදු 2කමාරක් වූ අතර ඇයට ආරක්ෂිත බවක් දැනෙන්නට පටන් ගත්තා පමණි. දැන් ස්ථාවර වූ හැනා ඇදහිය නොහැකි තරම් සුවදශීලී දරුවෙකු බවට පත්විය. ඇගේ පියා පවසන පරිදි කිසිසේත්ම ලැජ්ජාශීලී නොවූ පොඩි කෙල්ල හැම වෙලේම අනිත් අයට උදව් කරන්නට කැමති වුණා. විශේෂයෙන් ළමයි හැමෝටම ආදරය කළා. ඇය වඩාත්ම කැමති වූයේ සතියන්තයේ තමා බැලීමට පැමිණෙන සීයාට ඇයට ලැබුණු අලුත් සෙල්ලම් බඩු ඇඳුම් පෙන්වා ඔහුත් සමග සෙල්ලම් කිරීමට පාක් එකට යාමටයි.
මේ අතර ජේසන්ට අලුත් ගැටලුවකට මුහුණ පාන්න සිදු වෙනවා. ඔහු වැඩ කරන අතරතුර හැනාව බලාගන්නේ කවුද කියලා. ඔහුට මුදල් උපයා ගැනීමට අවශ්‍ය වුණමුත් ඔහුට තම දියණිය තනිකර යාමට නොහැකි වුණා. දෛවය විසින් මොවුන්ව ෂෑන්ක් පාරට ගේනවා. එහි ජීවත් වූ තවත් පවුලක් මොහුගේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස පේනවා. ජේසන්ගේ නිවසේ සිට අඩි 300ක් පමණ දුරින් ලින්සේ පාටන් ඇගේ සහකරු වන තිමෝති ස්මිත් සහ ඔහුගේ දියණියන් දෙදෙනා සමග ජීවත් වුණා. මුලින් බැලූ බැල්මට හැනා බලා ගැනීම සඳහා ලින්සේ හොඳම විසඳුම ලෙස පෙනුණා. ඇයට වයස අවුරුදු 36යි. මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව අධ්‍යාපනයක් තිබුණා. ඇය පල්ලියේ ක්‍රියාකාරී සමාජිකයක් වූ අතර කිසිදු අපරාධ වාර්තාවක් තිබුණේ නැහැ. ඇය උසින් අඩි 4යි අඟල් 11ක් පමණ උස රන්වන් පැහැති කෙස් කලබක් සහිත මිටි කාන්තාවක්. ඇය දරුවන් බලා ගැනීම හා මේරිකේ උපදේශකවරියක් ලෙස කටයුතු කරා. ඇය රැකියා කිහිපයක් කළා. ඇගේ සහකරුවා වෙන තිමෝති ඉදිකිරීම් සමාගමක් කරගෙන ගියා. එහි ජේසන්ටද රැකියාවක් ලබා දුන්නා. ලින්සේ හැනා බලා ගැනීමට ඉදිරිපත් වුණා. මුලදී සියල්ල පරිපූර්ණ ලෙස පෙනෙන්නට තිබුණා. ලින්සේ සාදරයෙන් පිළිගමු මිහිරි හැනා වැනි ශීර්ෂ පාට සහිතව සමාජ මාධ්‍යවල ඡායාරූප පවා පළ කළා. 2017 ජූලි මාස සිට හැනා බලා ගැනීමේ කාර්යය ලින්සේ බාරගත් පසු සඳුදා සිට සිකුරාදා දක්වා හැනා ලින්සේ සමග ගත කළා. දැනටමත් බොහෝ දේ අත්විඳ ඇති කුඩා දැරියට අවසානයේ ස්ථාවර හා ආරක්ෂිත ස්ථානයක් ලැබුණු බවක් පෙනෙන්නට තිබුණා. නමුත් පෙනෙන්නට තිබූ දෙයට වඩා සත්‍ය වෙනස් විය. ලින්සේට අමතර වගකීමක් හැසිරවීමට අපහසු වෙමින් තිබුණා. ඇයට ඇගේම දරුවන් දෙදෙනෙකු සිටි අතර බලා ගැනීමට තවත් දරුවෙකු ජේසන් බොහෝ විට ගෙවීම් ප්‍රමාද කළේය. 2018 පෙබරවාරි අගදී ලින්සේට ගබ්සාවක් සිදු වූ අතර එය දැනටමත් දුෂ්කර තත්ත්වයකට චිත්තාවේගී ආතතියක් එක් කළේය. 2017 ජූලි සිට 2018 මාර්තු දක්වා හැනාගේ ජීවිතය සරල චර්යාවක් වටා ගෙතී තිබුණි. සෑම උදෑසනකම උදේ 7ට තාත්තා ඇව ලින්සේගේ වෙත රැගෙන යන අතර සවස් වරුවේ වැඩ ඇරී ඔහු ඇයව රැගෙන යනු ඇත. මේ අතර හැමදාම සතියන්තයේ හැනා බැලීමට එන සීයා හැනාගේ ශරීරයේ වූ තැලීම් කිහිපයක් දැක මේ මොකද කියා ඇසූ විට ඇය සරලවම බබාලා යනුවෙන් පිළිතුරු දුන්නාය. මාර්තු 6 වන දින හැනා එලිමහනේ සෙල්ලම් කරමින් සිටියේදී වැටි මුහුණේ තැලීම් ඇතිවිය. මාර්තු 7 වන දින ඇය සෙල්ලම් දුම්රියෙන් වැටි තවත් තැලීම් ඇති කළාය. නමුත් එම දිනවල තවත් දෙයක් සිදු වෙමින් පැවතුනාය. ලින්සේ යමක් සංගවාගෙන සිටියාය. මාර්තු 8 වන දින ආරම්භ වූයේ අනික් සෑම දිනයක්ම මෙන්ය. ජේසන් සුපුරුදු පරිදි 6:52ට හැනාව සූදානම් කර ලින්සේට කෙටි පණිවිඩයක් යවා පිටත් වීමට සූදානම් විය. හැනා හොඳ මනෝභාවයකින් හිටියා. ඇයට කාර් එකේ පිටිපස්සේ අසුනේ යන්න ඕන වුණා. තාත්තගෙන් සමුගන්න කලින් තව එක හාදුවක් ඉල්ලමින් සිටියා. ඇයට ඒ සාමාන්‍ය දෙයක් වූ අතර ජේසන් පසුව තමාටම වද හිංසා කරගත්තේ මෙය ඔවුන්ගේ අවසාන සංවාදයේ බව තම දියණිය කෙසේ හෝ දැන සිටියාදැයි කල්පනා කරමිනි. 6:55ට ජේසන් හැනාව බ්ලැන්කට් එකකින් ඔතා ලින්සේගේ ගරාජයට ගෙනාවේය. ඔවුන් ලින්සේ හැනාගේ තැලීම් සඳහා භාවිතා කළ හිම සහ වාෂ්ප ගැන කතා කළාය. එය හරියනවා වගේ පේනවා. ලින්සේ හැනාගේ මුහුණ දෙස බලමින් පැවසුවාය. ජේසන් එයට එකඟ වී රැකියාවට ගියේ තම දියණිය නැවත කිසි දිනක ජීවතුන් අතර දකින්නේ නැති බව සැකයක් ඇති කර ගනිමින් නොවේ. ඊළඟට සිදු වූ දේ තවමත් විවාදයට භාජනය වන මාතෘකාවක්. නමුත් වෛද්‍ය සාක්ෂි භයානක කතාවක් කියයි. ලින්සේ පවසන ආකාරයට ජේසන් ගිය පසු හැනා සෝපාවේ වාඩි වීමට අවශ්‍ය බවත් ඇයට ඩෝනට් එකක් අවශ්‍ය බවත් කී නිසා ඇය හැනාව සෝපා එකේ තබා ඩෝනට් එකක් ගෙනීමට ගොස් එන විට ඇය සෝපා එකෙන් බිම වැටි
නැගිට ගැනීමට බැරුව අසාධ්‍ය තත්වයෙන් සිටි නිසා එම දසුනට බිය වූ ඇය වහම 911 අමතා උපකාර ඉල්ලූ බවයි. ඒ අනුව එහි ගිය පරීක්ෂකවරයා විසින් ඇගේ තත්වය බරපතල බව දැන ඇයව රෝහලට ඇතුළත් කරනවා. ඇයව පරීක්ෂා කළ ඈන් නුවන් ඔහුව වෙවුලන දෙයක් දුටුවා. හැනාට බහුතැලීම් තිබුණා. හැනා ආලෝකයට ප්‍රතිචාර දැක්වූයේ නැත. ඇගේ ඇස් පිටුපස රුධිරය තිබුණා. ඇයට තනිව හුස්ම ගැනීමට නොහැකි විය. වෛද්‍යවරු වහම ඇගේ උගුරෙන් හුස්ම ගැනීමේ තරලයක් දමා ඇයව සින්සිනාට් ළමා රෝහලට ගුවන් මගින් යන ලෙස නියෝග කළේය. එහිදී වෛද්‍ය කණ්ඩායම විසින් සිදුවීමේ සම්පූර්ණ චිත්‍රය සොයාගත්තේය. හැනාගේ මොළයේ දැවන්ත රුධිර වාහනයක් තිබුණා. එය ඉතා බරපතල නිසා ඇගේ මොළය ඇගේ හිස් කබල වෙත මාරු වී තිබුණා. ඇගේ ඇස් ස්ථිර තුනීම ලේ වලින් පිරී තිබුණා. ඇගේ හිස පිටුපස ගැඹුරු තැලීම් තිබුණා. සමහරක් ඇගේ කොණ්ඩය මුඩු කළ විට පමණක් පෙනුන අතර අනික් ඒවා ඇගේ හිස් කබලෙන් සම ඉවත් කළ විට පමණක් දක්නට හැකි වුණා. මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍ය ඩොරටි දීන් හැනාගේ තුවාල එක වචනයකින් විස්තර කළා. කුඩා දැරියගේ හිස සාමාන්‍ය විශාල උසකින් වැටීම් හෝ බරපතල මෝටර් රථ අනතුරු වලදී පමණක් දක්නට ලැබෙන ආකාරයේ අනතුරකට මුහුණ දී තිබූ බවයි. හැනා රෝහල් ගත කර සති 3කින් මිය ගියා. ඇය මරා දැමූ අනතුර කොතරම් විශාලද යත් බිම් මට්ටමේ සිට සරල වැටීමකින් කිසිවිටකත් එවැනි හානියක් සිදු කළ නොහැකි බව වෛද්‍ය ඩීන්ගේ මතයයි. මුලදී ලින්සි පාඩන් අනික් සියල්ල මෙන් කම්පනයට පත් වූ බවක් පෙනෙන්නට තිබුණා. 911 අමතා ඇය හඬා වැටෙමින් ගිලන් රථ ඉක්මනින් නිවන ලෙස ඉල්ලා සිටියා. ඊයේ ඇයට ඇත්තටම නරකක් දැනුණා. ඇය නැවත නැවත කියමින් හැනාගේ තැලීම් පෙර අනතුරු මෙන් පැහැදිලි කළා. මාර්තු මාසයේදී රහස් පරීක්ෂකයින් මුලින්ම ලින්සේගෙන් ප්‍රශ්න කළ විට 8 වෙනිදා ඇය නිර්දෝෂීභාවය ගැන අවධාරණය කළා. හැනා එනකොට 8 වෙනිදා උදෑසන සම්පූර්ණයෙන්ම සාමාන්‍යයි. ඩෝනට් සහ සෝපා කිව්වා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. සමහර විට ඇයට වලිප්පුව තිබෙන්න ඇති. නැත්නම් පෙර දින වැටීම් නිසාවෙන් වෙන්න ඇති. මේ ඇගේ කට උත්තරයයි. නමුත් පරීක්ෂකයින් දැන සිටියා යමක් වැරදි කියා. වෛද්‍යවරුන්ගේ කතාව ලින්සේගේ කතාවට ගැලපෙන්නේ නැති බව වෛද්‍යවරු ඔවුන්ට කීවේ හැනාගේ තුවාල සිදු වී ඇත්තේ ඇය වැටුණු දවසේම මිස දින කිහිපයකට පෙර නොවන බවයි. ඊළඟ දවසේ මාර්තු 9 වෙනිදා පරීක්ෂකයින් ලින්සේට ආයෙත් ප්‍රශ්න කරන්න කතා කළා. මේ වතාවේ ඔවුන් වඩාත් බැරෑරුම් සංවාදයකට සූදානම් වුණා. ඔවුන් හැනාගේ රෝහලේදී ගත් තැලීම් වල ඡායාරූප පෙන්නුවා. ඇය කියා සිටියේ ඒවා වැටීම නිසා සිදු වූ තැලීම් බවයි. පෙර දිනයක ඇය බිම වැටි ඇයගේ නිකටේ තැලීම් වූ බවයි. නමුත් ඡායාරූප සහ වෛද්‍ය නිගමනය ඉදිරිපත් කරමින් කෙරූ ප්‍රශ්නවලදී ඇයට සත්‍ය හෙළි කිරීමට සිදු වූවා. නිකටේ තැලීම සිදු වූයේ ඇය හැනාට සිදු කළ පහර දීමක් නිසාවෙන් බව ඇය පිළිගත්තා. එයට හේතු වූයේ හැනා වැසිකිළි අපිරිසිදු කිරීමයි. ඊට පසු පරීක්ෂකවරු හැනාගේ හිසේ වූ තැලීම් ගැන ප්‍රශ්න කරද්දී පළමුව ඇය කියා සිටියේ හැනා තම පියා ගිය පසු තනිව නිවසට ඇතුල් වද්දී දොරේ වැදී ඇය වැටි කොන්ක්‍රීට් පඩියේ හිස වැදුණු බවයි. ඉන්පසු ඇයව ඔසවාගෙන සෝපාවේ තැබූ විට ඇය ඩෝනට් එකක් ඉල්ලූ නිසා එය ගෙනීමට ගොස් නැවත එන විට ඇය සෝපාවේ දිගා වී අසනීපව සිටි බවයි. වෛද්‍ය සාක්ෂි මත එයද වැරදි බව දැන සිටි පරීක්ෂකවරු කියා සිටියේ ඇය හිස වැදුණු මොහොතේම අසනීප වූ බවත් එම වැටීම ඉතා තද බරපතල වැටීමක් බවත්ය. ඇය ඊට පසු කියා සිටියේ හැනාව වඩාගෙන ඇය ගෙට ඇතුළු වෙද්දී පාපිස්සේ පය පැටලී ඇය හැනා සමග බිම ඇද වැටුණු බවත් හැනාගේ හිස කොන්ක්‍රීට් පඩියේ වැදුණු බවත්ය. ඊට පසු පරීක්ෂකවරුන්ගේ පැනය වූයේ ඇගේ හිස තද සෙලවීමකට ලක් වී ඇති බවයි.
එයට ඇය කියා සිටියේ හැනා වැටුණු පසු ඇය හැනාව තරමක් සොලවමින් ඇයට කතා කළ බවයි. මෙසේ විවිධ කතා කියමින් එය අහඹු ලෙස සිදු වූ අනතුරක් බවත් ඇය නිර්දෝෂී බවත් ඇය කියා සිටියා. නමුත් පරීක්ෂකවරු ඇයට දිගටම පීඩනය එල්ල කරමින් වෛද්‍ය සාක්ෂි ඕනාවට වඩා ඒත්තු ගන්වමින් පැය ගණනක ප්‍රශ්න කිරීමෙන් පසු අවසානයේ සත්‍ය එළියට ආවා. ලින්සේට එරෙහිව වඩාත් භයානක සාක්ෂිය වූයේ ඇයගේ Google සෙවීම විය හැකිය. මාර්තු 7 වන දින හැනාගේ මරණයට හරියටම දිනකට පෙර ලින්සේ දවස පුරා 5 වතාවක් තැලීම් ඉවත් කරන්නේ කෙසේදැයි අන්තර්ජාලයෙන් සෙව්වාය. ඇය තම සටහන් සැඟවීමට උත්සාහ කරමින් සෙවුම් දෙකක් මකා දැමුවාය. ඇය එයට කියා සිටියේ හැනා වැටි තැලීම් ඇති වූ විට ඇයට උදව් කිරීම සඳහා එය සෙවූ බවයි. නමුත් පරීක්ෂකවරුන්ගේ ප්‍රශ්න කර සිටියේ උදව් කිරීමට සෙව්වා නම් ඉන් දෙකක් මකා දැමුවේ ඇයි කියයි. අවසානයේ ඇය සිද්ධිය පාපොච්චාරණය කළාය. මාර්තු 8 වන දින ජේසන් පිටත්ව ගිය පසු පියා රැකියාවට ගිය එකට කෝප වූ දැරිය ලින්සේට කරදර කළ නිසා එයට කෝප වූ ඇය දැරියට පහර දී අසාමාන්‍ය ලෙස තදින් ඇය සොලවා කොන්ක්‍රීට් පඩිය උඩට ඇය විසිකෙරූ බවයි. ඉන් බරපතල ලෙස රෝගී වූ දරුවා දැක බියටපත් ඇය 911 ඇමතූ බවයි. ඇය එසේ කළේ ඒ දිනවල ඇය සිටි මානසික ව්‍යාකූලතාවය නිසා බවද ඇය තවදුරටත් කියා සිටියාය. අවසානයේ ජූරි සභාවක් ඉදිරිපිට ඇගේ නඩුව විභාග විය. ඒ අතරතුරද ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා හැනාගේ පියා පිට වරද පැටවීමට ගත් මංමුලා සහගත උත්සාහය අසාර්ථක විය. 2019 අප්‍රේල් 12 වන දින ජූරි සභාව විසින් පැය 12ක සාකච්ඡාවකින් පසු ලින්සේ හැනාගේ ඝාතනයේ වැරදිකරු ලෙස ප්‍රකාශ කර ඇයට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්ද වසර 18කට පසු සමාව ඉල්ලීමේ හැකියාව ඇතිව නියම කරනු ලබයි. මේ ආකාරයෙන් ආරක්ෂාව දිය යුතුම තැනින් මල් කැකුලකට අකාලයේ මිලිනවීමට සිදුවිය. මේ වගේම කතා බලන්න අපිත් එක්කම රැඳිලා ඉන්න.